අද අපි කතා කරන්න යන්නේ පිරිමි ළමයින්ට ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි පුරුෂ ශක්තිය වැඩි කරන ආහාර පාන වර්ග මොනවාද කියන එක ගැන. සමාජයේ පැවැත්ම වගේම නිරෝගී දරු පරපුරක් බිහි කරන්න කාන්තාවකගේ හා පුරුෂයෙකුගේ අතර ගොඩනගෙන මනා සම්බන්ධතාවය උපකාරී වෙනවා. මේකෙදී පුරුෂයෙකු සතු පුරුෂ ශක්තියවත් ලිංගික ශක්තිය මුළු ජීවිත කාලෙටම පවත්වා ගන්න එක ගොඩක් වැදගත් සාධකයක් වෙනවා. ඒ වගේමයි නිරෝගී පරම්පරාවක් බිහි කරන්න පුද්ගල නිරෝගීතාවය පවත්වා ගන්න පිරිමිකෙකුගේ පෞරුෂත්වය විදහා දක්වන එක් අංගයක් විදිහට මේ පුරුෂ ශක්තිය ගොඩක් වැදගත් වෙනවා. ආයුර්වේදය තුළදී පුරුෂ ශක්තිය හොඳින් නැති පුද්ගලයන් ආකර්ෂණීය පෙනුමෙන් යුක්ත වෙන නිසාම කාන්තාවන් වලට වැඩි වශයෙන් ආකර්ෂණය වෙන බවට දක්වලා තියෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු මොනවාද මේ පුරුෂ ශක්තිය වැඩි දියුණු කරන ආහාර වර්ග කියලා. අංක 1 මොරුංගා. රෝග 300කට ගුණ දෙන ගස එහෙමත් නැත්නම් ජීවයේ ගස විදිහට හඳුන්වන මොරුංගා ශාකයේ කොළ කරල් වගේම මලු ආහාරයට ගන්නවා. ආහාර ජීර්ණය හොඳින් සිදු කරනවා වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන්නත් මුරුංගා උපකාරී වෙනවා. අස්ථි ශක්තිමත් කරලා ශරීරයේ ලේ පිරිසුදු කරලා රුධිරයේ සීනි මට්ටම අඩු කරගන්නත් උපකාරී වන මේ මුරුංගාවල තියෙන සැපරන් කියන රසායනිකය නිසා ලිංගික දුබලතා නැති කරලා ලිංගික ශක්තිය වැඩි දියුණු කරගන්න ඉමහත් උපකාරයක් දක්වනවා. අංක 2 හාතවාරිය. කොළ ඒ වගේම අල ආහාරයට ගන්න හාතවාරිය කැඳ විදියට හරි සම්බල් විදියට හරි හදලා අපිට කැමට ගන්න පුළුවන්. ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරලා ලේ පිරිසුදු කරලා ශරීරයේ දාහය නැසන හාතවාරිය අධික රුධිර වහනයත් පාලනය කරනවා. ඒ වගේම හාතවාරිය වල පවතින විශේෂිත ශුක්‍රජනක, ශුක්‍ර ප්‍රවර්ධන, ශුක්‍ර ප්‍රාතිකර, ශුක්‍ර ශෝධන යන ගුණ මගින් පුරුෂ ශක්තිය වඩවනවා වගේම සියලු දෝෂ නිවාරණය කරනවා. අංක 3 වැල්පෙනල. එහෙමත් නැත්නම් පුරුෂ ශක්තිය වඩවන කාම මිත්‍රය විදියටත් මේ වැල්පෙනල හඳුන්වනවා. වැල්පෙනල කැඳ විදියටත් දලු අමුවෙන් සම්බෝල විදියටත් අපිට ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේමයි මේන් ධාතු වර්ධනය කරනවා වගේම ස්නායු දුබලතා වළක්වනවා. වැදගත්ම දේ තමයි වඳභාවය නැති කරලා සරුභාවය වැඩි දියුණු කරන්න මේ වැල්පෙනල වල තියෙන විශේෂ ඖෂධීය ගුණය. ඒ වගේමයි දිනකට එක්වරක් හරි වැල්පෙනල කැඳ භාවිතා කරන්න පුළුවන් නම් ලිංගික ශක්තිය දෙගුණ වෙන බව පුරාණ පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. අංක 4 උක්. සීනි තනි හකුරු විදියට අපිට මේ උක් ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේමයි උක් වල අන්තර්ගතය මගින් ධාතු පෝෂණය කරලා ශක්තිය නිපදවීම සිදු කරනවා. පිත් රෝග, මානසික රෝග, ඇඳුම, කැස්ස, පීනස, හෘද රෝග නැසන සුවිශේෂී ගුණයක් මේ උක් සතු වෙනවා. ඒ විතරක් නෙවෙයි කාම ශක්තිය වර්ධනය කිරීමේ මහඟ ගුණයක් මේ උක්පැණිවල තියෙන අතර ශරීරයේ ධාතු පෝෂණය කිරීමට හා වර්ධනය කිරීමට මේ වඩාත් උපකාරී වෙනවා. ශරීර ශක්තිය නිපදවීමට මූලික වන මේ වින්සගේ පෝෂණ ක්‍රියාදාමයට දිනපතා එකතු කරගත යුතු ආහාරයක් වෙනවා. ඒ වගේමයි දිනපතා උක්තණ්ඩක් හැපීමට පුරුදු වන්නේ නම් එය කායික ශක්තිය පවත්වා ගැනීමට මහඟ උපකාරයක් වෙනවා. අංක 5 රටින්දි. අතිශයින්ම පෝෂදායක ආහාරයක් විදිහට පිළිගන්නේ ඉදුණු රටින්දි වුණාට බොහෝ දුරට අපි භාවිතා කරන්නේ මදක් පැසුණු යන්ත්‍රානුසාරයෙන් තලලා සීනි එක් කරගත්තු රටින්දි. ඒ කොහොම වුණත් රටින්දි වලින් ශරීරයේ බලය ශක්තිය වඩන ධාතුන්ගේ පෝෂණය සිදු කරන අතර ශක්තිය වඩන අගන ආහාරයක් විදිහට මේ රටින්දි හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මලබද්ධය, මුත්‍ර රෝග වැනි රෝග වලින් වළක්වන ශක්තියත් මේ රටින්දි අන්තර්ගතයේ තිබෙනවා. ස්නායු වර්ධනය කරලා හෘද රෝග වළක්වන්නත් මේ රටින්දි දිව්‍යමය ඖෂධයක් වෙනවා. අංක 6 දෙලුම්. පළතුරු අතරින් ඉතා විශේෂ පළතුරක් වන දෙලුම් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත වෙනවා. පිළිකා නාශකයක් වගේම විටමින් A හා C බහුල මෙම පළතුර දිනපතා ආහාරයට ගැනීමෙන් ධාතු පෝෂණය කිරීම සිද්ධ කරනවා. ඉතින් දිනපතා දෙලුම් ආහාරයට ගන්න ඔයාලට නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. අංක 7 දූරියන්. ප්‍රෝටීන් අධික පළතුරක් විදිහට දූරියන් පුරුෂයන්ගේ ශුක්‍රාණු ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරන අතරම ලිංගික ශක්තියත් ඔප්නංවනවා.
රුධිර නාලිකාවල් ලිහිල් කරලා ආතතිය දුරු කරලා රුධිර සංසරණය හොඳින් සිදු කිරීමටත් මේ දූර්යයන් උපකාරී වෙනවා. ඒ වගේම ඉස්සර කටවහරේන රජවරුන් දූර්යයන් කෑවම බිසවරු අඬනවා කියන කතාව නිර්මාණය වෙන්නේ මෙන්න මේ දූර්යයන් වල තියෙන සුවිශේෂී ගුණය නිසාම තමයි. අංක 8 පොල් වතුර. පොටෑසියම්, සිංක්, සෙලනියම් යන කලිජ ලවණ බහුල පොල් වතුර මුත්‍රාකාරකයක් විදියට ක්‍රියා කරනවා. ඒ වගේමයි පුරුෂ ශක්තිය වර්ධනය කරන්නටත් මේවා ඉමහත් උපකාර වෙනවා. අංක 9 කොමඩු. කොමඩු වල ඇති සුවිශේෂී ගුණය මගින් පුරුෂයන්ගේ දුබලතා අවම කරලා ලිංගික ප්‍රාණවත් බව වැඩි දියුණු කරනවා. ඒ වගේමයි රුධිර සංසරණය හොඳින් සිදු කරන කොමඩු දිව්‍යමය ආහාරයක්. අංක 10 වියලි මිදි. බහුලවම මැග්නීසියම්, පොටෑසියම් අඩංගු වෙන නිසා හෘදය, අක්මාව හා වකුගඩු වලට වියලි මිදි ආහාරයට ගැනීම වඩාත් හිතකර වෙනවා. ඒ වගේමයි ආතරයිටිස් මලපත්‍ය වළක්වා ගන්නත් මෙය වඩාත් උපකාර වෙනවා. ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා වගේම ශුක්‍රාණු වර්ධනයත් වේගවත් කරලා ලිංගික ශක්තිය වැඩි දියුණු කරන්න වියලි මිදි උපකාරී වෙනවා. අපි අද මූලිකව කතා කරපු මේ ආහාර වලට අමතරව ඔඳු භාවිතා කරලා හදන ආහාර වර්ග මුං ඇට, එළකිරි, එළඟ තෙල් වගේ ආහාර භාවිතය මගිනුත් ලිංගික දුබලතා අවම කරලා පුරුෂ ශක්තිය වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට කතා කරපු ආහාර වර්ග දිනපතාම ආහාරයට ගත්තත් අපේ එදිනදා ජීවිතයේ සමහර නරක පුරුදු, ඒ කියන්නේ මත්පැන් පානය, දුම්වැටි භාවිතය, මානසික ආතතිය, නිදිවැරීම, අධික තරපාරු වගේ හේතු හින්දා අපිව මදසරු භාවයට හරි එහෙම නැත්නම් නිසරු භාවයට හරි පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසාම හරි විදියට ආහාර ගන්නවා වගේම වැරදි පුරුදු වලින් අයින් වෙලා අපේ මානසික සෞඛ්‍යයත් හොඳ තත්ත්වයේ තියාගත්තොතින් අපිට අපේ ජීවිතේ සතුටින්ම ගෙවන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති ඔයාලත් අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. ඒ වගේමයි ඔයාලගේ අදහස් comment එකකින් දාගෙන යන්නත් අමතක කරන්න එපා.